හායි ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? මං හිතුවා අද වෙනස් වීඩියෝ එකක් අරගෙන එන්න ඕනි කියලා. ඉතින් මම අරන් ආවේ අද කිචන් එකේ වීඩියෝ එකක්. කියන්නේ මම උයන වීඩියෝ එකක්. ඇත්තට මේකට මට අපේ අම්මත් ගොඩක් උදව් කරා. ඔන්න දැන් ඉතින් මම මේ හතු මාළුව හදන්න තමයි පටන් ගන්නේ. මුලින්ම අපි කරගන්න ඕනේ හතු ටිකේ හොඳට සත්තු අරෝමේවත් ඉන්නවද කියලා බලලා හොඳට බල පිහියෙන් කපා ගන්න පුළුවන් කොටස් ටික කපාගෙන අතින් කෑලි ටික හොඳට ඉරා ගන්න ඕනේ. හොඳට බලන්න ඕනේ ඒකේ සත්තු ඉන්නවද කියලා. සත්තු පණුවෝ ඒ වගේ ඉන්නවද කියලා බලන්න ඕනේ. ඔන්න ඉතින් මම හතු ටික ඔක්කොම කපාගෙන ඉවර වෙන්නයි යන්නේ. මම දැන් මේ ඊට පස්සේ හදන්නේ මාළුවට අවශ්‍ය කරන රම්පේ, කරපිංචා, එතකොට සුදුලෝණු තලලා ගන්න ඕනි. සුදුලෝණු ඊට පස්සේ රතු ලුණු ඒ වගේ දේවල් ටික කපාගෙන හදාගන්න හදන්නේ. තව මේකට අවශ්‍යයි කොරකා. ඊට පස්සේ දාගන්න ඕනේ අමු මිරිස්. අපේ ගෙදර නම් ඒ වෙලාවේ අමු මිරිස් තිබුණේ නැහැ. වෙනුවට දාගත්ත කොච්චි තමයි. ඊට පස්සේ අර අපේ හත ටිකට හොඳට රත් කරගත්ත උණු වතුර දාන්න ඕනේ. උණු වතුර දාලා හොඳට ඒ ටිකක් වෙලා තියලා උණු වතුරට ලුණුත් දාලා හොඳට ටිකක් වෙලා තියලා ඊට පස්සේ හොඳට මිරික ගන්න ඕනේ වතුර නැති වෙන්න. ඊට පස්සේ අපි කපාගත්තු දේවල් ටික එකට දාගන්න ඕනේ. ඊට අමතරව විතර දානවා කුරුඳු. ඊට අමතරව ලුණු දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනි මිරිස් සහ තුන පහ දාලා හොඳට පැදගෙන ඒක දාගන්නවා අපේ හතු මිශ්‍රණයට. ඊට පස්සේ අපි පොල් ටිකක් ගාගෙන ඒ ටික හොඳට මේ බැද ගන්න ඕනි ටච් එකට දාලා. ඒ ටික හොඳට කළු වෙනකම් බැද ගන්න ඕනි. පොල් ටික මේ විදිහට අපි හොඳට බැදගෙන ඊට පස්සේ හොඳට ගලේ අඹර ගන්න ඕනේ. ඔන්න ඔය ගාන වෙනකම් මේ ටික හොඳට බැදගෙන ඊට පස්සේ ගලේ අඹරලා අපි කුලියක් වගේ හදලා දාගන්නවා. ඊට පස්සේ ඒකත් එක්කම අපි වතුර චුට්ටකුත් දාගන්න ඕනේ. ඔය විදිහට දාලා ඒක හොඳට මික්ස් කරලා අනා ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් වතුර ටිකක් දානවා. ඊට පස්සේ ඉතින් මේක තියෙන්නේ අපිට ලිපේ තියාගන්න. විශේෂයෙන් කියන්න ඕනේ මේකට කොරක දාන හින්දා ඔයගොල්ලෝ මේක හදන්න මැටි ඇතිලියක් ගත්තොත් වඩාත් හොඳයි. ඉතින් ඔය තියෙන්නේ හැදිලා ඉවර වුණාට පස්සේ